හායි යාළුවනේ වෙල්කම් ටු චතු ඇන් ශෂි ඩයිරීස්. අපේ මාතලේ ට්‍රිප් එකේ තුන්වෙනි කොටස වගේම අන්තිම කොටස විදිහට තමයි අපි මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක ලංකාවේ වැදගත් ඓතිහාසික ස්ථානයක් වුණ නාලන්දා ගෙඩිගේ පිළිබඳ විස්තර. ඉතින් අපිව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන ගමන් අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට. අද අපි ඔයාලව අරගෙන ආවේ ලංකාවේ තියෙන අතිශය අద్භූත ඒ වගේම පුදුමාකාර ඓතිහාසික ස්ථානයකට. අපි හැමෝම දන්නවා ලංකාවේ එක විදිය පන්සල් තියෙනවා, කෝවිල් තියෙනවා. හැබැයි හැදුවේ කවුද මොන කාලයේද කියලා අදටත් පුරා විද්‍යාඥයෝ පවා හරියටම ස්ථීර කරලා නැති බෞද්ධ සහ හින්දු ගෘහ නිර්මාණ ශිල්පයන් දෙකම එකට කැටි කරපු අපූර්ව නිර්මාණයක් තමයි මේ නාලන්දා ගෙඩිගේ. හැමෝම කියන විදිහට මේක පිහිටලා තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ හරි මැද. එහෙමත් නැත්නම් භූගෝලීය මධ්‍ය ලක්ෂයේ. අද අපි මේ බ්ලොග් එකෙන් මේ ස්ථානයේ තියෙන හැම රහසක්ම ඒ වගේම මේක වතුර යටින් ගොඩට ආපු හැටි ගැන සම්පූර්ණ විස්තරයම කතා කරමු. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලා දන්න විස්තරයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න. මෙම ස්ථානයේ පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්දා කියන ප්‍රදේශයේ. ඉතින් A9 මාර්ගයෙන් එන ඕනම කෙනෙකුට ලේසියෙන් මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයේ ඉතිහාසය ගැන බැලුවොත් විද්වතුන් විශ්වාස කරන්නේ මේක අනුරාධපුර යුගයේ අගභාගයේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වන සහ 10 වන සියවස් අතර කාලයක ඉදි වෙන්නේ නැති කියලා තමයි. ඒ කාලේ දකුණු ඉන්දියානු බලපෑම් ලංකාවට තදින්ම දැනුණ කාලයක්. ඒ නිසාම මේ විහාරය නිර්මාණය කරලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයට අනුවයි. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේක හින්දු කෝවිලක හැඩය ගත්තට මේක ඇතුලේ තියෙන්නේ බුදු පිළිම වහන්සේලා සහ මහායාන බුදුදහමට අයත් බෝධිසත්ව ප්‍රතිමා. ඒ වගේම මෙතනින් හම්බුණු සෙල්ලිපි වලින් ඔප්පු වෙලා තියෙනවා මේක බෞද්ධ ආරාමයක් විදිහට භාවිතා වුණු බව. ඉතින් යාළුවනේ නාලන්දා ගෙඩිගේ කියන්නේ නිකම්ම නිකං ගල් ගොඩක් නෙවෙයි. ඒක අපේ රටේ තිබුණු ආගමික සහජීවනය, දකුණු ඉන්දියාව සහ ලංකාව අතර තිබුණු සංස්කෘතික බැඳීම වගේම ශ්‍රී ලංකාවේ භූගෝලීය වැදගත්කම ලෝකයට කියාපාන ජීවමාන සාක්ෂියක්. නිදහසේ ඇවිදලා ඉතිහාසය ගැන ඉගෙන ගන්න කියාපු තැනක් තමයි මේක. ඉතින් මේ ගොඩනැගිල්ල දිහා හොඳින් බලන්න. ලංකාවේ සම්පූර්ණයෙන්ම ස්වභාවික ගල් විතරක් පාවිච්චි කරලා ගඩොල් කිසිම දෙයක් නැතුව හදපු පරිණතම ගල් විහාරය තමයි මේක. සාමාන්‍යයෙන් බෞද්ධ විහාර හැදෙන්නේ නැගෙනහිර දිශාවට මුහුණලා. හැබැයි මේ නාලන්දා ගෙඩිගේ මුහුණලා තියෙන්නේ බටහිර දිශාවට. අන්න ඒක එක අභිරහසක්. තවත් දෙයක් තමයි මේකේ වහලක් දකින්න නැහැ. සමහරු කියනවා වහලක් තිබිලා විනාශ වුණා කියලා. තවත් අය කියනවා මේකේ තාරකා විද්‍යාත්මක කටයුතු කරන්න වහලක් නැතුවයි හැදුවේ කියලා. මේ බිත්තිවල තියෙන කැටයම් දිහා බැලුවම සිංහල මකලතොරණ, සඳකඩ පහන වගේම දකුණු ඉන්දියානු මූර්ති ශිල්පයත් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේ කියන කතාවත් එක්ක ඔයාලා එකඟ වෙයිද දන්නේ. හැබැයි ඒක තමයි ඇත්ත කතාව. අපි දැන් මේ ඉන්න ස්ථානය නාලන්දා ගෙඩිගේ මුලින්ම තිබුණු තැන නෙවෙයි. ඔව්, ඔයාලටත් පුදුම හිතේ. 1970 ගණන් වල මහවැලි ව්‍යාපාරය යටතේ බෝවතැන්න ජලාශය හදනකොට මේ ඓතිහාසික විහාරය සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙන්නයි ගියේ. ඉතින් එහෙම වතුරට යට වෙන්න නොදී අපේ පුරාවිද්‍යාඥයෝ සහ ඉංජිනේරුවෝ එකතු වෙලා මාරම වැඩක් කළා.
1980 වර්ෂයේදී ඔවුන් මේ මුළු ගොඩනැගිල්ලෙම තිබුණ හැම ගලක්ම අංක කරලා ගලෙන් ගල ගලවලා වෙන් කළා. ඊට පස්සේ ජලාශයේ බැම්ම උඩින් කෘත්‍රිම ගොඩබිමක් හදලා ආයෙමත් අර ගලවපු ගල් එකිනෙක ගලපලා තිබුණට වඩා අඩි ගාණක් උඩින් මේ විදිහට ප්‍රතිසංස්කරණය කළා. ඒක හරියට නිකන් ලොකු පසලයක් විසඳුවා වගේ වැඩක්. අදත් මේ දකින්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ඒ ශ්‍රේෂ්ඨ තාක්ෂණික දක්ෂතාවයයි. ඉතින් යාළුවනේ අපේ මේ මාතලේ ට්‍රිප් එක අපි මෙතනින් අවසන් කරනවා. ඉතාමත් හොඳ ට්‍රිප් එකක් කියලා කියන්න පුළුවන්. එහෙම නේද? හරි සිවෙන් ඉන්න.